අපි අද කතා කරන්නේ IPL එක ගැන. IPL කියලා කියන්නේ ඉන්දියානු ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ගැන. මේක මේ මෑතක ඉවර වුණා මේ ක්‍රිකට් තරඟාවලිය. ඉතින් ගොඩක් අය දෙපැත්තකට බෙදිලා සමහර අය හොඳයි කිව්වා, සමහර අය නරකයි කිව්වා. විවිධ සාකච්ඡා කළා. නමුත් ඉතින් මට හිතුණා මේ ගැන ඇත්තටම කතා කරන්න තොරතුරු සහිතව මේක හොඳයිද නරකයිද කියන එක සම්බන්ධයෙන්. අපි කල්පනා කරලා බලමු ඇත්තටම මේක හොඳයිද නරකයිද කියලා. IPL හොඳයිද නරකයිද කියන කතා කරන්න කලින් අපි කතා කරමු මේක ඉතිහාසය. තරමක් ක්‍රිකට් තරඟාවලිය මොකක්ද කියලා තේරුම් ගන්න. ඇත්තටම IPL ආරම්භ වෙන්නේ 2008 වර්ෂයේදී. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තමයි මේක ආරම්භ කරන්නේ. IPL ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභය තමයි කිං කෝලි, විරාට් කෝලි. ඔයගොල්ලෝ දන්නවා. RCB කණ්ඩායම. ඒ වගේම මේ IPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩා කරපු ලාබාලම ක්‍රීඩකයා තමයි වෛභාවි සූර්යවංශ කියලා කියන්නේ. එයා 2024 වර්ෂයේදී IPL ක්‍රීඩා කරනවා. එතකොට ඔහුගේ වයස අවුරුදු 13යි. 13 ක්‍රීඩකයෙක්. පළවෙනි කිරුළ රාජස්ථාන් රෝයල් කණ්ඩායම තමයි දිනාගෙන තිබෙන්නේ. මුලින් කණ්ඩායම් අඩු ප්‍රමාණයක්. නමුත් එන්න කණ්ඩායම් සංඛ්‍යාව 10 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම සරලවම කිව්වොත් IPL තමයි ලෝකේ ජනප්‍රියම සහ මූල්‍යමය වටිනාකම වැඩිම ලීග් ක්‍රිකට් තරඟාවලිය. ඒ කියන්නේ විවාදයක් නෑ. එතකොට අපි බලමු අපේ මාතෘකාවට යමු. ඇත්තට මේක හොඳයිද නරකයිද කියන එක. ඉස්සෙල්ලාම කතා කරමු මේක හොඳයිද කියලා. හොඳ පැති තියෙනවද කියලා. ඇත්තටම ඔව්. ඉතාම හොඳ පැති කීපයක් මේකේ තියෙනවා. එක තමයි මූල්‍යමය වටිනාකම කියන එක. ඒ කියන්නේ IPL නිසා ඒ ක්‍රීඩකයෝ වෙන්දේසි වුණාට පස්සේ ඒ ක්‍රීඩකයන්ට මුදල් ලැබෙනවා. ඒ මුදල් අදාළ රටවල් වලට ගලාගෙන යනවා කියන්නේ ඇත්තට මේ රටවල් වලට හොඳ දෙයක්. එකක්. දෙක, යම් ක්‍රීඩකයෙක් මිලදී ගත්තට පස්සේ ඒ ක්‍රීඩකයා අදාළ ක්‍රිකට් පරිපාලක මණ්ඩලයටත් මුදලක් ලැබෙනවා. ඒ නිසා IPL කියලා කියන්නේ මූල්‍යමය වශයෙන් ගත්තාම ඉතාම හොඳ දෙයක්. ක්‍රීඩකයෝ මූල්‍යමය වශයෙන් ශක්තිමත් වුණාම ක්‍රීඩකයන්ගේ උපරිම දක්ෂතාවය රටවල් වලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. දෙක තමයි දක්ෂතාවය ෂෙයා කරගන්න, හුවමාරු කරගන්න හම්බ වෙන එක. ඒ කියන්නේ දැන් රටවල් වල අය එකම ඩ්‍රෙසින් රූම් වල ක්‍රීඩා කරනවානේ. එතකොට අනිත් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය, දක්ෂ කොටස්, දක්ෂ දේවල්, ඔවුන්ගේ විශේෂ හැකියාවන් අනිත් අයට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඒ ඉගෙනගත් දක්ෂතාවයන් ඒගොල්ලන්ට ප්‍රගුණ කරලා තමන්ගේ දක්ෂතාවය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. ඒක ඉතාම වැදගත් දෙයක්. ඉන්දියාව IPL හරහා කරන්නේ ඒක කියන චෝදනාවකුත් තියෙනවා. ඊළඟට දන්නවා රටවල් ක්‍රීඩකයන් අතර බරපතල මතගැටුම් තියෙනවා. ඉතින් මේ IPL වැනි ලීග් තරඟාවල නිසා ලෝකයේ ඉන්න විවිධ රටවල ක්‍රීඩකයන් එකම ඩ්‍රෙසින් රූම් එකකින් දාන සහෝදරයන්, මිත්‍රයන්, කල්යාණ මිත්‍රයන් වගේ වැඩ කරන්න පුරුදු වෙනවා. ඉතින් ඒ හරහා මිත්‍රත්වය නිර්මාණය වෙනවා. ඉතින් ඔය විදිහට බැලුවහම IPL ඊටාම හොඳ ගුණාංග කීපයක් තියෙන දෙයක්. විශේෂයෙන් මූල්‍යමය ශක්තිමත්භාවය නිර්මාණය කිරීම වගේ සාධක නිසා මේක ඊටාම හොඳයි. ඊළඟට බලමු මේක මේ මොනවද නරක මේකේ කියලා. මේකේ නරක දේවලුත් තියෙනවා. අර හොඳමයි කියලා අපිට කියන්නත් බෑ. නරක දේවල් මොනවද? ඒක තමයි ප්‍රධානම දේ තමයි ක්‍රිකට් ක්‍රීඩාව මුදලට යටවීම කියන එක. විශේෂයෙන් ඉන්දියානු ක්‍රිකට් පරිපාලක මණ්ඩලය මුදලට මුළු මහත් ලෝකෙම ක්‍රිකට් ක්‍රීඩාව යට වෙනවා. නැත්නම් ඔවුන් විසින් මේ ක්‍රිකට් ක්‍රීඩාව පාගනවා කියන චෝදනාව තියෙනවා. ඒක වෙනවා ඇත්තටම. ඒ කියන්නේ ක්‍රීඩකයෝ රටට වඩා ක්‍රිකට් තමන්ගේ ක්‍රිකට් මණ්ඩල වලට වඩා ක්‍රිකට් පරිපාලන වලට වඩා
ඔවුන් වැඩිසේම මේ ලීග් තරඟාවලි IPL වැනි ලීග් තරඟාවලි කෙරෙහි විශ්වාසය තියෙනවා. මම ඉක්මනට ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙන්න පවා උත්සාහ කරනවා. හේතුව මේ ලීග් තරඟාවලි ක්‍රීඩා කරන්න පුළුවන් වෙන නිසා. ඊළඟට ODI ටෙස්ට් වගේ ඒවට තියෙන අර සමාජ වටිනාකම නැතිවීම. දැන් ඉස්සර ඔයගොල්ලෝ දන්නවා ටෙස්ට් තරඟ බලන්න එංගලන්ත ජාතිකයෝ ටයි කෝට් ඇඳගෙන දවස් 5ම ලස්සනට වෙලා බලන් ඉන්නවා. හැබැයි ටෙස්ට් වගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඒ වගේම එක්දින ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තියෙන අර විශ්වාසනීය සමාජය තුළ තියෙන වටිනාකම මේ IPL වැනි ලීග් තරඟ නිසා ඉවර වෙලා තියෙනවා නැති වෙලා තියෙනවා. ඇයි? ඒ වගේ බලාපොරොත්තු වෙන්නේ හැම පන්දුවකටම 6 පාරවල් ගන්න ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට ඒව ගැලපෙන්නේ නැහැ කියන තැන ඉඳලා. ඊළඟ ගැටලුව තමයි මේ මැච් අපි කියන්නේ ස්පොට් ෆික්සිං තරඟ පාවා දීම අන්න ඒ වගේ කාරණා ඒවා ඊටාම් බරපතලෙන් සිද්ධ වෙනවා. ඒකට හොඳම කාරණේ තමයි අපි දන්නවා චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම අවුරුදු 2ක් IPL වල තහනම් කරා. ඇයි තහනම් කරේ? ওই මැච් ෆික්සිං තරඟ පාවා දීම ප්‍රශ්න නිසා. ඉතින් අර ගුණාත්මක දක්ෂතාවයේ මත නෙවෙයි මුදල් මත මේ තරඟ තීරණය වෙනවා ශූරතා තීරණය වෙනවා කියන පැහැදිලි චෝදනාව තියෙනවා. ඔය මැච් ෆික්සිං තරඟ පාවා දීම තරඟ විකිණීම් තරඟ වංචා මුදලට විකිණීම් වගේ දේවල් සෑහෙන්න අහන්න ලැබෙනවා. ඊළඟට මේ අධික තරඟ ප්‍රමාණය ක්‍රීඩා කිරීම නිසා මේ තරුණ ක්‍රීඩකයෝ ඒ වගේම දක්ෂ ක්‍රීඩකයෝ ආබාධ ඇති වෙනවා ඒ වගේම ගැටලු ඇති වෙනවා කියන චෝදනාවක් තියෙනවා. ඒ කියන්නේ IPL තරඟ ගහන්නත් ඕනේ, රටේ තරඟ සෙල්ලම් කරන්නත් ඕනේ, පළමු පෙර ගහන්නත් ඕනේ. මේ ඔක්කොම තරඟ විශාල ප්‍රමාණයක් ක්‍රීඩා කරන්න වෙන හින්දා මේ ක්‍රීඩකයෝ විශාල වශයෙන් ආබාධයන්ට ලක් වෙනවා කියන චෝදනාවක් තියෙනවා. එවැනි ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තාම නරක අයහපත් ප්‍රතිඵලත් මේ IPL තරඟ නිසා තියෙනවා. මේවා ජනප්‍රිය වීම නිසා තියෙනවා කියන චෝදනාව තියෙනවා. අනිත් එක තමයි අර තාක්ෂණික ගුණාංග ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙනවා කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සර ක්‍රිකට් ගහනකොට හොඳ පන්දුව ආරක්ෂාකාරී වෙලා දුර්වල පන්දුවට පාරවල් එල්ල කරනවා. එවැනි ක්‍රිකට් එකක් නේ ලෝකෙ තිබ්බේ. දැන් එහෙම බෑ. පන්දු යවන්නා හෝ පන්දුව හෝ ඒ සාධක කිසිවක් බලපාන්නේ පළමු පන්දුවේ සිට ලකුණු ලබා ගත යුතුයි. අර තාක්ෂණික ගුණාංග ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙමින් තියෙනවා. ඉතින් මේ විදියට බැලුවාම IPL කියන්නේ හොඳම එකක්වත් නරකම එකක්වත් නෙවෙයි. අපි කරන්න ඕනේ මොකද්ද? මේකේ තියෙන හොඳ අරගෙන නරක අයින් කරලා අපේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න IPL යොදා ගැනීම. මොකද අපි විරුද්ධ වුණා කියලා IPL නවත්තන්න බෑ. එහෙම නවත්තෙන්නේ නෑ. අපිට අපේ ක්‍රීඩකයෝ යවන එකවත් නවත්තන්න බෑ. ඇත්තම කතාව බෑ. ඒත් අපි කරන්න ඕනේ IPL වලින් ගන්න තියෙන ටික අරගෙන අපේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙන ඒ වගේ බේරගෙන ක්‍රීඩකයෝ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට දියුණු කරන එක. තමයි මට ඔයගොල්ලන්ට දෙන්න තියෙන යෝජනාව. ඔය දෙපැත්තකට වෙලා හොඳ නරක කියලා චෝදනා කරගත්තට වැඩක් නැහැ. ඉතින් ඔබ දකිනවා වෛභවී සූර්යවංශ වගේ තරුණ ක්‍රීඩකයෝ කොච්චර දක්ෂතාවයට එනවද කියලා. අපිත් එහෙම දක්ෂ ක්‍රීඩකයෝ හදලා අපේ ක්‍රිකට් එක දියුණු කරමු. ලංකාවේ ක්‍රිකට් එක ගොඩනගමු. හරි. එහෙනම් අද වීඩියෝ එකෙන් මම සමගන්නවා. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හෙට හම්බෙමු. ඊළඟ